ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ භෞතික විද්‍යාවේ හරිම වැදගත් දෙයක් ගැන. ඒ තමයි ප්‍රස්ථාර. දැන් ප්‍රස්ථාරයක් දැක්ක ගමන් සමහරුන්ට ටිකක් බය හිතෙනව නේද? හරියට සංකීර්ණ ගණිත ගැටලුවක් වගේ. හැබැයි ඇත්තටම ප්‍රස්ථාර කියන්නේ කතන්දර. ඉතින් අද අපි ඉගෙන ගමු මේ කතන්දර කියවන්නේ කොහොමද කියලා. හරි, අපි බලමු අද මොනවද කතා කරන්නේ කියලා. මුලින්ම ප්‍රස්ථාර කියන්නේ ඇයි භෞතික විද්‍යාවේ කතන්දර වෙන්නේ කියලා බලමු. ඊළඟට මේ කතන්දර කියවන්න උදල් වෙන රහස් බල 3ක් ගැන කතා කරනවා. තුන්වෙනියට පළවෙනි බලය, ඒ කියන්නේ අනුක්‍රමණය ගැන. හතරවෙනියට දෙවෙනි බලය, ඒ කියන්නේ වර්ගඵලය. අන්තිමට අපි කොහොමද නියම ප්‍රස්ථාරයක් අඳින්නේ කියලාත් ඉගෙන ගමු. හොඳයි. එහෙනම් අපේ පළවෙනි කොටස ප්‍රස්ථාර කියන්නේ භෞතික විද්‍යාවේ කතන්දර. ඉතින් අපි මේ කතාව ඇතුළටම ගිහින් බලමු. ඇත්තටම ප්‍රස්ථාරයක් කියන්නේ හරිම සරල දෙයක්. ඒකින් පෙන්වන්නේ භෞතික රාශි දෙකක්, ඒ කියන්නේ මනින්න පුරුවන් දේවල් දෙකක්, එකක් වෙනස් වෙද්දී අනිත් එකට මොකද වෙන්නේ කියන සම්බන්ධය. හරියට පින්තූරයකින් කතාවක් කියනවා වගේ. දැන් මේ ප්‍රස්ථාරය දිහා බලන්න. මේකෙන් කියවෙන කතාව මොකද්ද? බැලු බැල්මට මේක නිකම්ම ඉරක් වගේ පෙනුනට මේකේ ලොකු කතාවක් තියෙනවා. මේකෙන් කියන්නේ වස්තුවක චලිතය ගැන. බලන්න, කාලය ගෙවෙනවත් එක්කම ඒ වස්තුවේ ප්‍රවේගය එකම විදිහක ඒකාකාරව වැඩි වෙනවා. අන්න ඒක තමයි මේ ප්‍රස්ථාරයේ කතාව. ඉතින් වැදගත්ම දේ තමයි මේක. ප්‍රස්ථාරයකින් ඇත්තටම වෙන්නේ අපිට සමහර වෙලාවට හිතින් මවා ගන්න අමාරු සම්බන්ධතාවයක් ඇහැට පේන ලේසියෙන් තේරුම් ගන්න පුරුවන් විදිහේ චිත්‍රයක් බවට පත් කරන එක. හරි, දැන් තමයි නියම හරියට එන්නේ. ඕනෑම ප්‍රස්ථාරයක කතාව සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් රහස් බල 3ක් තියෙනවා. අපි බලමු මොනවාද මේ රහස් බල 3 කියලා. ඉතින් මෙන්න බල 3. පළවෙනි එක තමයි ප්‍රස්ථාරයේ තියෙන ලක්ෂ්‍ය කියවන එක. ඒ කියන්නේ ඕනෑම මොහොතක තියෙන අගය කෙලින්ම බලා ගන්න පුළුවන්. දෙවෙනි එක අනුක්‍රමණය හොයන එක. ඒ කියන්නේ රේඛාවේ බෑවුම. මේකෙන් තමයි කතාවේ වේගය, ඒ කියන්නේ වෙනස් වීම සිද්ධ වෙන වේගය දැනගන්නේ. තුන්වෙනි එක තමයි වර්ගඵලයේ මනින එක. රේඛාවට යටින් තියෙන වර්ගඵලයෙන් අපිට කතාවේ සම්පූර්ණ බලපෑම, ඒ කියන්නේ සමස්ත ප්‍රතිඵලය දැනගන්න පුළුවන්. හරි. දැන් අපි මේ එක එක බලය ගැන තව ටිකක් ගැඹුරින් බලමු. හරි. අපේ පළවෙනි බලය ඒ තමයි අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ වෙනස් වීමේ වේගය. ඒ කියන්නේ අපේ කතාව කොච්චර වේගෙන් ඉස්සරහට යනවද නැත්නම් වෙනස් වෙනවද කියන එක තමයි මේකෙන් මනින්නේ. ඉතින් මේ කියන අනුක්‍රමණය කියන්නේ මොකක්ද? සරලවම කිව්වොත් ඒක තමයි ප්‍රස්ථාර රේඛාවේ තියෙන බෑවුම. ඒ කියන්නේ ඒක කොච්චර නැඹුරුද කියන එක. මේ බෑවුම හොයාගන්න හරිම ලේසියි. සිරස් අක්ෂයේ වෙනස තිරස් අක්ෂයේ වෙනසෙන් බෙදුවම අපිට මේක ගණනය කරගන්න පුළුවන්. මෙන්න තියෙනවා ඒකට සූත්‍රය. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. ඒ කියන්නේ y අක්ෂයේ අගයම් දෙකක වෙනස ඒකට ආදාළ x අක්ෂයේ අගයන් දෙකක වෙනසෙන් බෙදනවා. දැන් අපි මුලින් කතා කරපු ප්‍රවේග කාල ප්‍රස්ථාරය මතකද? ඒකෙදි y අක්ෂයේ තිබ්බේ ප්‍රවේගය, x අක්ෂයේ තිබ්බේ කාලය. එතකොට අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගයේ වෙනස බෙදීම කාලයේ වෙනස. ඉතින් මේ මොකද්ද? අන්න ත්වරණය. බලන්න, ප්‍රස්ථාරයේ බෑවුමෙන් අපිට සම්පූර්ණයෙන්ම අලුත් භෞතික රාශියක් හොයාගන්න පුළුවන් වුණා. අපේ උදාහරණයේදී ඒ අගය තමයි තත්පරයට මීටර් 2 වර්ගය. දැක්කද? මේක නිකම්ම ඉලක්කමක් විතරක් නෙවෙයි. මේකෙන් කියවෙන්නේ ඒ වස්තුවේ ත්වරණය. ඒ කියන්නේ ප්‍රස්ථාර කතාවෙන් අපිට මනින්න පුළුවන් සැබෑ භෞතික දෙයක් ලැබුණා. අනුක්‍රමණය ගැන තව දෙයක් තියෙනවා. ඒ තමයි ඒකේ දිශාව. ප්‍රස්ථාර රේඛාව උඩට යනවා නම් ඒ කියන්නේ x අක්ෂයත් එක්ක සුළු කෝණයක් හදනවා නම් ඒක ධන අනුක්‍රමණයක්. ඒ කියන්නේ අදාළ රාශිය වැඩි වෙනවා. ඒ වගේම රේඛාව පල්ලෙහාට යනවා නම් ඒ කියන්නේ මහා කෝණයක් හදනවා නම් ඒක ඍණ අනුක්‍රමණයක්. එතකොට අදාළ රාශිය අඩු වෙනවා. ඉතින් බෑවුම දිහා බලපු ගමන් කතාව ඉහළටද පහළටද යන්නේ කියලා කියන්න පුළුවන්. හොඳයි. අපි දැන් යමු අපේ දෙවනි රහස් බලයට. ඒ තමයි වර්ගඵලය. මේක හරිම රසවත්. මොකද මේ බලයේ තියෙන්නේ ප්‍රස්ථාර රේඛාව උඩ නෙවෙයි. ඒකට යටින්. රේඛාවට යටින් කොටු වෙලා තියෙන වර්ගඵලයෙන් අපිට කතාවේ සමස්ත ප්‍රතිඵලය, එහෙම නැත්නම් එකතු වෙච්ච බලපෑම ගැන කියනවා. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? සරලවම ප්‍රස්ථාරයට යටින් තියෙන වර්ගඵලය කියන්නේ x අක්ෂයේ රාශියයි y අක්ෂයේ රාශියයි ගුණ කළාම ලැබෙන භෞතික රාශිය. සමහරට මේක ටිකක් පැටලිලි සහගතයි වගේ හිතෙන්න පුළුවන්. ඒ නිසා අපි ආයෙත් අපේ ප්‍රවේග කාල ප්‍රස්ථාර උදාහරණයටම ගිහින් බලමු. මෙතනදී අපේ ප්‍රස්ථාරයේ රේඛාවට යටින් තියෙන ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයවරක් පාදයවරක් උසනේ. මෙතන පාදය කියන්නේ කාලය, ඒ කියන්නේ තප්පර 10, උස කියන්නේ ප්‍රවේගය,
ඒ කියන්නේ තප්පරයට මීටර 20. ඉතින් මේ දෙක ගුණ කරලා දෙකෙන් බෙදුවම අපිට ලැබෙනවා අලුත් භෞතික රාශියක්. ඒ තමයි විස්ථාපනය. ඒ කියන්නේ වස්තුව ගමන් කරපු සම්පූර්ණ දුර. ඉතින් අපේ ගණනයට අනුව ඒ සම්පූර්ණ දුර තමයි මීටර් 100. දැක්කද? වර්ගඵලයෙන් අපිට පෙන්නුවේ කතාවේ මුල ඉඳන් අගටම සිද්ධ වෙච්ච සමස්ත බලපෑම. මේ උදාහරණයේදී ඒක තමයි ගමන් කරපු මුළු දුර මීටර් 100. හරි. අපි දැන් ප්‍රස්ථාර කියවන රහස් දෙකට ඉගෙන ගත්තා. අනුක්‍රමණය සහ වර්ගඵලය. දැන් තියෙන්නේ අවසාන කොටස. ඒ තමයි අපිම කොහොමද හොඳ කතන්දරකරුවෙක් වෙන්නේ. ඒ කියන්නේ විද්‍යාත්මකව නිවැරදි පැහැදිලි ප්‍රස්ථාරයක් අඳින්නේ කොහොමද කියන එක. නියම ප්‍රස්ථාරයක් අඳින්න නම් මේ නීති 5 මතක තියාගන්න ඕන. පළවෙනි එක අක්ෂ හරියට තෝරා ගන්න. සාමාන්‍යයෙන් ස්වයක්ත විචල්‍ය x අක්ෂයේත් පරායක්ත විචල්‍ය y අක්ෂයේත් යොදන්නේ. දෙවෙනි එක අක්ෂ සම්පූර්ණයෙන්ම ලේබල් කරන්න. මේක හරිම වැදගත්. රාශියේ 9යි ඒකකයයි දෙකම දාන්න ඕන. තුන්වෙනි එක හොඳ පරිමාණයක් පාවිච්චි කරන්න. කාටත් ලේසියෙන් කියව ගන්න පුරුවන් වෙන්න ඕන. හතරවෙනි එක ලක්ෂ පැහැදිලිව ලකුණු කරන්න. සාමාන්‍යයෙන් වෘත්තයක් ඇතුලේ තිතක් තියෙනවා. අන්තිම එක හොඳම ගැලපෙන රේඛාව best fit line එක අඳින්න. මේක හැම ලක්ෂයක් කරාම යන්න ඕන නෑ. සමස්ත නඹරුව පෙන්නුවම අන්තිමට තව දෙයක්. ප්‍රස්ථාර රේඛාවේ හැඩයෙන්මත් අපිට කතාව ගැන ගොඩක් දේවල් කියනවා. කෙලින් නිරක්. ඒ කියන්නේ සරල රේඛාවක් තියෙනවනම් ඒකෙන් කියන්නේ රාශි දෙක සෘජුවම සමානුපාතිකයි කියලා. එකක් වැඩි වෙද්දී අනෙකත් ඒ විදිහටම වැඩි වෙනවා. හැබැයි වක්‍රයක් තියෙනවනම් ඒකෙන් කියන්නේ ඊට වඩා සංකීර්ණ සම්බන්ධයක්. උදාහරණයක් විදියට චාලක ශක්තිය ප්‍රවේගයේ වර්ගයට අනුව වැඩි වෙනවා. ඒක ප්‍රස්ථාරයක ඇඳොත් එන්නේ වක්‍රයක්. ඉතින් සාරාංශය තමයි මේ. ප්‍රස්ථාරයේ ලක්ෂ්‍ය කියවීම, අනුක්‍රමණය හොයා ගැනීම සහ වර්ගඵලය මැනීම. මේ කියන බල තුන ප්‍රගුණ කළොත් ඕනෑම ප්‍රස්ථාරයක හැංගිලා තියෙන කතාව පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රස්ථාරයක් කියන්නේ නිකම්ම පින්තූරයක් නෙමෙයි. ඒක දෘශ්‍යමාන කළ අවබෝධයක්. ඉතින් ඊළඟ වතාවේ ප්‍රස්ථාරයක් දිහා බලද්දී නිකම්ම ඉරි කෑලි තිත් විදියට බලන්න එපා. ඒක ඇතුලේ හැංගිලා තියෙන කතාව මොකක්ද කියලා හොයන්න උත්සාහ කරන්න.